ඉන්න එකත් බලන්න ඕනේ නේ. ඉතින් මේ ඔක්කොම වැඩ කරන්නේ අදි තමයි. අමාරුයි මේ Hi, welcome to our YouTube channel. මම තිලිනි. මම මෙවන්. අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ටස්මේනියාව කියන ස්ටේට් එකේ. ඉතින් අපිට තියෙනවා event decoration business එකක්. අපි එච්චර කාල නෑ පටන් ගන්නනේ. ඔව් ඒක එච්චර කාල නෑ. අපි අවුරුදු කමාරක් විතර මේක පටන් අරගෙන. ඉතින් මේ අපේ first vlog එක. ඉතින් අපිට මේකෙන් අපි අපේ vlog එකෙන් කරන්නේ නැත්තට මේ අපේ decoration කොහොමද මුලින්ද පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකන් කොහොමද end result එක වෙනකන් තියෙන්නේ කොහොමද කියන එක තමයි පෙන්වන්න හදන්නේ. ඉතින් අපි හිතනවා ඔයාලත් අපිත් එක්ක රැඳී ඉඳී කියලා. ඔව්. ඉතින් අපි යන අපේ first vlog එකට යන්නේ. ඔව් අපි එන අපේ first vlog එකෙන් හම්බෙමු. අපේ අමතක වුණා. අපේ YouTube channel එක තමයි Tassie SL Duo. ඒක subscribe කරලා තියාගන්න. ඒතර ඉතින් අපේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි එහෙනම්. අපි මේ හෙට එනවා කියලා කිව්වට අද මෙන්න වුණා මොකද අපිට පොඩ්ඩක් අමතක වුණා මේ අපි ප්‍රෙප් වෙන එකත් පින්නොත් හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් අපි මේ දැන් ගොඩක් වැඩ ඉවර වෙලා තියෙන්නේ. දැන් මෙතන කරගෙන යනවා. නෑ ඉතින් බිමට දැම්ම පොඩ්ඩක් ෂේප් එකේ වැඩි කරගෙන යන්න. අපි ඇත්තටම ඔක්කොම වගේ වැඩ ඉවරයි. අපිට අමතක වුණා වීඩියෝ කරන්න. මේ ඉතින් දැන් තියෙන්නේ මේ අඩපාඩු තියෙන තැන් වලට මල් ටිකක් සෙට් කරගෙන යන්න. ඔව්. ඉතින් ඊට පස්සේ ඔක්කොම වගේ ඉවරයි නේ. ඔව් මේ මේක තමයි තීම් එක කියන්නේ. ඔව් ඉතින් හෙට තියෙන ඉවෙන්ට් එක ප්‍රොපෝසල් එකක්. ඔව්. බීච් එක තියෙන්නේ. ඉතින් ඉල්ලුවේ අපෙන් red color flowers. ඉතින් අපි shades දෙකකින් red ගිහිලා තියෙනවා, white touch එකකුයි green touch එකකුයි දීලා තියෙනවා. ඉතින් අපි හිතන හොඳ දෙයක් කියලා නේ. ඔව් ඉතින් මේක මේ දැන් කරගෙන යනවා මේක මේ පොඩක් නැත්නම් ගොඩක් ඉවරලා තියෙන දැන් මේ පොඩක් ප්‍රෝග්‍රෑම් ටික තියෙන්නේ. අපිට ඉතින් හිතුනේ පොඩක් හල තියෙන එක පොඩක් ඒ ටික පෙන්නන්නම් කියලා. ඊළඟ vlog එකක් පොඩක් පෙන්නන්න මුලින් ඉඳලා නේ. මුලින් නම් කොහොමද අපි මල් හදන්නේ හැමදේම අපි ෂෙයා කරගන්න. ඔව්. මේ එහෙනම් අපි හෙට හම්බෙමු මේ. ඔව් ආරම්භයේ පාටි පටවලට පස්සේ ඔව් ඒක ඇත්තටම එතනදී හම්බෙමු. හරියට. අපි දැන් ඔක්කොම බඩු ටික එහෙම පැක් කරගෙන ඉවරයි වෑන් එකට. දැන් අපිට තියෙන ලොකේෂන් එකට යන්න. ඉතින් අද ලොකේෂන් එක තමයි 7 miles beach. එතන ඉඳන් එච්චර වෙලාවක් යන්නේ නැහැ නේ. නෑ එච්චර වෙලාවක් යන්නේ නැහැ. උකුලෙකුත් කෑ ගන්න ඈ. මේ ඔයගොල්ලන්ට පස්සේ පෙන්නන්න ඒවා. මේ අපිට මෙතන ඉඳන් අපේ ගෙදර විනාඩි 20ක් විතර තියෙන්නේ. මේ 7 miles beach කියලා ලස්සන beach එකක්. ඔව් ඉතින් අපි මේ first time beach එක set up කරන්නේ. ඉතින් අපිට ඒක පළවෙනි experience එකක්. හරි ලස්සන වැඩක් වෙයි කියලා හිතනවා. මේ එහෙනම් අපිත් එක්ක ඔයාලා ඉඳී කියලා අපි හිතනවා මේ වීඩියෝ එක ඉවරනකම්. හරි. අපි දැන් ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. ඉතින් අද වෙදර් එකත් හොඳයි. කලින් වහිනවා කියලා තමයි තිබ්බේ. ඒ වුණාට දැන් අද නම් වහින පාටක් නැහැ නේ. නෑ වහින පාටක් නෑ. අපි මේ අර outdoor events කරද්දී ඒකයි කේස් එක ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ මේ වෙදර් එකත් අන්තිම වෙනකන් ඉතින් පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. අනිත් එක අපි තව ඔප්ෂන් එකකුත් තියාගෙන හිටියේ වැස්සොත් කියලා. ඉතින් වෙදර් එක හොඳයි. ඉතින් කිසි අවුලක් නෑ. අපි තාම මේ ඉවෙන්ට් එක කරන තැනවත් ඒ කියන්නේ හරියට කියන්නේ අපි දන්නවා බීච් එක ඒ වුණාට අපි කොතනද සෙට් අප් කරන්න කියලා තාම ඩිසයිඩ් කරේ නැහැ. අපි එතන මේ ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා. එතන අර පොඩ්ඩක් අර මිනිස්සු ගොඩක් ඇවිදින්න යනවා දවල්ුයි හැම වෙලේම. ඒකින්ද පොඩ්ඩක් ඉතින් අර මේ අපි එතනට කියලා පොඩ්ඩක් මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් බලලා ඒක සෙට් කරන්න ඕනේ. දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ. එහෙනම් එතන ගිහිල්ලා හම්බෙමුනේ. දැන් අපි පොඩ්ඩක් නැවතුවා ඩීසල් ටිකක් ගහගන්න. දැන් ඇත්තටම අපි 3 වෙද්දි එතනට 2 වෙද්දිවත් එතනට යන්න ඕනේ. මොකද අපිට තියෙන්නේ ඇත්තටම පොඩි වෙලාවක්. ඔව් ඉතින් මෙයා ඔක්කොම වැඩ කරන්නේ අදි තමයි. ඔව් මේ ඩීසල් පෙට්‍රල් පුදුම ගණන්. අර බලන්න පුළුවන්. මේ ටස්මේනියාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ඔස්ට්‍රේලියාවෙන් අයිලන්ඩ් එකක් විතර තියෙන හින්දා මේ ඩීසල් පෙට්‍රල් එහෙම ටිකක් ගණන් වැඩි. මේ මම ටක් ගාලා අපිට මේ ඩීසල් පොඩ්ඩක් හරි ටක් ගාලා එකකින්ද ගහගෙන දැන් අතට යනවා. අපි දැන් මේ ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මං ගිහලා පොඩ්ඩක් චෙක් කරලා ආවා. මිනිස්සු ටිකක් අඩුයි අද.
මේ මෙතන මීටර් 100ක් විතර තියෙන්නේ. අපි දැන් ගිහිල්ලා බැලුවා කොතනද සෙටප් කරන්නෙත් කියලා. ඉතින් ඒකින්ද දැන් අයිඩියා එකක් තියෙනවා. අපි දැන් බඩු ටික ඔක්කොම බාගෙන මේ යන්නේ. ඔව් එතට ගිහිල්ලා දැන් සෙටප් කරන්න පටන් ගන්න ඕනේ. මෙතන අවුයි මේ පොඩ අමාරුයි. මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. අපි බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. මේ මොකද මේ මෙතන පොඩි මීටර් 100ක් විතර යන්න තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ගිහිල්ලා ෂේප් කරගමුනේ. වැඩේ කරගමු එන. හරි. අමාරුයි මේ අපි බඩු උස්සගෙන යන්නේ. දැන් අපි දෙන්න විතරනේ ආවේ. අපි උනාට අපිත් එක්ක තව මල්ලිලා ටිකක් ඉන්නවා. ඉතින් එයාලගේ එක්කෙනෙක්ට අපි දැන් එන්න කියනවා. මොකද තනියෙන් කරන්න අමාරුයි වගේ බඩු උස්සගෙන යන්න. අතර ගොඩ මාර අමාරුයි. මේ මීටර් 100ක් විතර මේ බර බඩු තියෙන උඩ උස්සගෙන ආවා අපි. දැන් මේ හිතුවේ නෑ එච්චර අමාරුයි කියලා නැත්තම් කට්ටිය එකගෙන එන්න තිබ්බා. මේ දැන් අපි මෙතන තමයි සෙටප් කරන්න යන්නේ. ඉතින් පිටිපස්සේ ලස්සන වීව් එකකුත් තියෙනවා. ඒ අපි හිතන යාළුවා කැමති වෙයි කියලා නේ. ඔව් මේ අපි වටේ පස්සේ පෙන්නන්න. මෙතන ඇත්තටම හරි ලස්සනයි මේ ඉන්න මම පෙන්නන්න පොඩ්ඩක්. ආත පේනවද දැන් ඔයගලන්ට මේ අර කට්ටිය ඔක්කොම මේ වෙලාවට තියෙන ජොගින් කරන කට්ටිය මේ හරි ලස්සනයි. ඔව් ලස්සනයි ආරාම. ඔව් මේ අපි මේ කර ඉන්නට අපේ යාළුවෝ දෙන්නෙක් ආව මේ තමයි චමෝත්. මෙන්න දේව්. ඔව් ඒ දෙන්න ආව පොඩ උදව්වක් දෙන්න. ඔව් අපිට පොඩි සපෝට් එකක් දෙන්න ආව. මේ ළඟපාත කැරක් ඉන්නවා. බයමු. අපි දැන් ඔක්කොම සෙටප් කරලා ඉවරයි. ඉතින් අපි දැන් බලාගෙන ඉන්නවා කපල් එක එනකන්. තව කොච්චර වෙලා යයිද දන්නේ නැහැ. ඉතින් දැන් යාළුවගේ යාළුවෙක් නම් ඇවිල්ලා චෙක් කරලා ගියා. මම හිතන්නේ දැන් එයි. මෙවන් ඉන්නවා ඈත වීඩියෝ කරන්න යාළුවගේ රියැක්ෂන් එක. ඉතින් අපි බලමු. ප්‍රොපෝස් කරලා ඉවරයි. දැන් අපිට කේකුත් හම්බුණා. ඒවා තමයි මේවයි තියෙන වාසි. ඉතින් දැන් අපි මෙතන පැක් කරගෙන තව ටිකකින් යන්න ඕනේ. ඉතින් මාර විදිහට හුලං ආවා. ඔව් එකපාරක් වැටුණත් එක්ක නෑ වෙන රෙකෝඩ් වෙලා තියෙන්නේ. පෙන්නන්නම්කෝ. ඒක බයි මේ වැලි හින්දා මේක හරියට මේව කරගන්න ඒ කියන්නේ බෑ. ඒ කියන්නේ සම්බර කරගන්න කොච්චර වේට් එකක් දැම්මත් වැටුණා. ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි ගේමක් ගහගත්තා. මේ ෂේප් එක නෑනේ. කට්ටියත් හැපි. she said yes නේ. she said yes. හරිනේ. ඉතින් අපි අපේ ෆස්ට් vlog එක ඉවර කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ.
ඔව් ඉතින් මේ අපි ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම ඉඳී කියලා හිතනවා. මේ අපි ඉතින් මේ අපේ channel එක මේ Tassie SL Duo තාම හරියට මේ channel එක කියා ගන්න බෑ පොඩ්ඩක්. මේ නම අමතක වෙනවා. අපිටත් මේක අලුත් හින්දා මේ ඉතින් අපි මේ ඔයගොල්ලන් subscribe කරලා තියාගන්න. එතකොට අපිට ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියාවේ ජර්නි එකයි. එතකොට අනිත් ස්ටේට්ස් වලට අපි යන්නේ ඒවා. events වල බලා ගන්න පුළුවන් behind the scenes. එතකොට කොහොමද අපේ කරන් පස්සේ තියෙන මේ output එක ඒ ඔක්කොම එන අපේ වීඩියෝස් වලින් ඔයාලට දිගටම බලන්න පුළුවන්. ඔව් ඉතින් අපිත් එක්ක ඉන්න subscribe කරන්න. එතකොට අපිට ඉස්සරහට ඔයගොල්ලන්ට අපි දාන වීඩියෝ බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි එච්චරයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.